වෙල්කම් බැක් ටු ද රවි අපේ YouTube channel. ඉතින් ඔන්න අද ඉතින් මම ඔයාලට ගෙනල්ලා තියෙනවා ගොඩක් අයට වටින වීඩියෝ එකක්. ඉතින් කොහොමද අපි YouTube එකේ live යන්නේ ෆෝන් එකෙන්. හරිද? ෆෝන් එකකින් කොහොමද YouTube එකේ live යන්නේ කියලා තමයි ඉතින් අද කියලා දෙන්න යන්නේ. ඉතින් මේකට අපි පොඩි app එකක් use කරනවා. ඉතින් සමහර අය දන්නවද ඉතින් මම මේ ඉතින් මේක දාන්න ඉතින් දන්නේ නැති අයට හරිද display over the permission නැති අයටත් ඉතින් පුළුවන් ඔයාලා ෆෝන් එකේ YouTube එකේ live යන්න. ඉතින් අපි වැඩි කතා බතා නැතුව යමු වීඩියෝ එකට ගිහිල්ලාම බලමු ඉතින් කොහොමද ඉතින් YouTube එකේ live යන්නේ කියලා. එහෙනම් කොල්ලෝ අපි යමු වීඩියෝ එකට. I keep dreaming, but my dreams keep flying away. It's somewhere far beyond. Keep chasing them, and I never rest for a day. It's something I don't do. I feel the wind blowing my face, but that's alright. I smile at people passing by. Some smile back, some might not. I'm always looking for a shade when it's hot. I've been low key and I'm trying to stop. God, I'm feeling good. Yeah, what's up? හරි ඉතින් මම ඉස්සෙල්ලා කිව්වාගේම අපිට live යන්න guys YouTube එකේ mobile එකෙන් YouTube එකේ live යන්න ඉතින් ක්‍රම ගොඩක් තියෙනවා හරිද ඒකෙන් ඉතින් මම දන්න විදිහට නම් ඉතින් මෙන්න මෙතන අපිට YouTube එකටම ගිහිල්ලා හරිද guys YouTube එකට ගිහිල්ලා මෙන්න මෙතන මේ ධන ලකුණ ඔබලා අපිට live එකක් ගියාගේ හරිද මෙතන මේ තියෙනවා මොනවද මෙතන නම් වෙනස් කරන්න තියෙනවා අනම් මනං එන්න ගොඩක් තියෙනවා හරිද මෙන්න මෙතන තමයි තම්බිල්ල දාන පබ්ලික්ද ගෝල උටුක දානම් මනං ඒක තියෙනවා හරිද මම අද කතා කරන්නේ ඒක ගැන නෙවෙයි හරිද මෙතන ස්ක්‍රීන් කාස්ට් දීලා අපිට මේ ස්ක්‍රීන් කාස්ට් එකම දීලා අපිට පුළුවන් ස්ක්‍රීන් එක ෂෙයා කරගන්න හරිද මම අද කතා කරන්නේ මේ YouTube එකේ live යන ගැන නෙවෙයි එක app එකක් පාවිච්චි කරලා කොහොමද අපි YouTube එකේ live එකක් දාගන්නේ කියලා හරිද මේ දැස්ස කොට මිරිසාව ගණන් ගන්න එපා ගුරත් එක මොකක්ද වෙලා ගයිස් ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා play store එකට යන්න හරිද play store එකට ගිහිල්ලා මේ search එකේ search bar එකේ search කරගන්න X record කියලා හරිද ගොඩක් අය නම් දන්නවා ඉතින් මම මේ කියන්නේ දන්නේ නැති අයට හරිද X record එක download කරගන්න හරිද මම download කරලා තියෙන හින්දා ආයෙ download කරන්න යන්නේ නැහැ ඉතින් මෙන්න මෙතන X record එක download කරගත්තට පස්සේ මෙන්න මෙතන X record කියන එක app එක click කරලා ඕම ඔයාලා යන්න ඉතින් පොඩ්ඩක් ලෝඩ් වෙනවා ඉස්සෙල්ලාම ඉතින් මම දැන් ඕපන් කරන්නේ ඉතින් මෙතන මේ කතර ඔබලා අයින් කරගන්න ප්‍රෝ version එක අපිට ඕනේ නැහැ හරිද ඉතින් මෙතන allow permission ද enable floating ball කියලා වටනවා හරිද ඒක guys මෙතන enable කරගත්තට අවුල් නැහැ හැබැයි enable කරගන්න පුළුවන් අර ඉස්සෙල්ලා draw that permission තියෙන ෆෝන් වලට විතරයි හරිද මම මේක ගැන කියන්නේ මේ draw that permission නැති ෆෝන් වලින් කොහොමද YouTube live යන්නේ කියලා හරිද මේක ඉතින් ඒ පර්මිෂන් එක තියෙන අයට පුළුවන් මං කියන්නේ නැති අයට හරිද මං වගේ නැති උන්න තමයි ඉතින් මේකෙන් මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්නේ ඉතින් Android Go Edition කියලා වැටෙනවා නේද ෆෝන් එක ඔන් කරද්දි එක්ක Android Edition Android කියලා විතර වැටෙන්නේ නැත්නම් Android Go Edition කියලා වැටෙනවා ෆෝන් එක on off කරද්දි හරිද ඉතින් Go Edition ෆෝන් වල තමයි ඔය draw the permission එක නැත්තේ හරිද display over the permission එක නැත්තේ ඉතින් මෙතන enable දුන්නට වැඩක් නැහැ මෙන්න මෙහෙම එකක් තමයි වැටෙන්නේ හරිද මගේ එක හොයන්න කියනවා future not available කියලා තමයි මගේ වැටෙන්නේ හරිද ඉතින් ඒක නැති අය ඉතින් මෙන්න මෙතන යටින් later කියලා තියෙන ඉතින් ඒක දුන්නාම ඉතින් ගොඩ හරිද ඉතින් මෙතන ඔක්කොම allow දෙන්න තියෙන හැම එකකම allow දීලා start your first recording ඉස්සෙල්ලා මේ ඉතින් මෙන්න මෙතන මේ ධනය ගොබන්න හරිද ඒකේ ධනය එකක් තියෙනවාට පේනව නේද ඉතින් live stream කියලා තියෙනවා මෙන්න මෙතන යටම ඉතින් YouTube දායි RTMP එකේ අපි ඉතින් live දාන්නේ නැහැ නේ guys හරිද මෙන්න මෙතන ඉස්සෙල්ලා ඔයාලා මේක setting වලට යන්න හරිද setting වලට ගිහිල්ලා මෙන්න මෙතන audio කියලා තියෙනවනේ audio වලට Intel and microphone ද ඔය ඔක්කොම permission වලට yes දෙන්න ඔක්කොම මෙතන ඔයාලට කැමතියක් දාගත්ත හැකි noise recording audio channel ඔය අනම්මනම් එන ගොඩක් තියෙනවා හරිද streamer mode එකේදී අපි කතා කරන සද්දයේදී voice record එතකොට අපි කතා කරද්දී app එකේ sound එක අඩු වෙන්නත් ඉතින් මෙතන හදන්න පුළුවන් හරිද ඔයාලා ඒක බලලා හදා ගන්න හරිද මං ඒවා නම් වැඩි ඉතින් එච්චර දෙයක් නෙවෙයි හරිද app sound අනම්මනම් එන ගොඩක් තියෙනවා හරිද එතන audio ප්‍රශ්නේ හරිද ඊට පස්සේ video setting වල resolution එක ඉතින් ඔයාලට 1080ද 720ද ඔයාලට ඉතින් හිතනවනේ ඉතින් හොඳ ගානක් දාන්න හරිද
720 නම් හොඳයි නේද? FPS උත් ඉතින් ඔටෝ තියාගත්තොත් හොඳයි. මොකද 1GB 2GB වලම ලයිව් යන්න බලන හින්දා ඉතින් ගොඩක් FPS දෙන්නවා ෆෝන් එකට එච්චර හොඳ නැහැ. ඉතින් කෝල්ඩ් එකත් ඔටෝ දීලා මෙතන හරි දීලා රෙකෝඩින් මොඩ් එක නෝමල් මොඩ් එක දෙන්න ඉතින් පර්ෆෝමන්ස් මොඩ් උත් අවුලක් නැහැ. මම ඉතින් නෝමල් මොඩ් එකේ තියාගන්නේ. ඉතින් අපි යමු දැන් මෙතෙන්ද. ඉතින් මේකේ කොහොමද ලයිව් දෙන්නේ? දැන් ඉතින් අතන දන්න ලකුණ ඔබවා මෙතන YouTube එක ඔබවුවා. හරිද? ඔතන YouTube එක ඔබලා නෝම රවුමක් කරගෙනවා. හරිද? ඔය රවුම කරගිලා ඉතින් ඔයාලා account එක දෙන්න. මෙතන account තෝරන්න ඕන. ඉතින් ඔයාලා YouTube channel එකේ තියෙන account එක මෙතනින් තෝරලා ඔයාලා දෙන්න. හරිද? ඔන්න මම දැන් එකක් දුන්නා. හරිද? මම YouTube channel එකේ තියෙන account එක දුන්නා. හරිද? ඒක දීලා ඕම් පොඩ්ඩක් ලෝඩ් වෙනවා. හරිද? ඒක දුන්නට පස්සේ සිග්නල් කියන්න ඕන අනිවාර්යෙන් රවුටර් එකකින්වත් දාපල්ලා. මගේ රවුටර් එක බං ඔටෝ ඕෆ් වෙනවා. හරිද? මේක ලයිව් දෙන්න ෆෝන් එකේ රවුටර් එකම ඔටෝ ඕෆ් වෙනවා. හරිද? බැලුවා හරියන්නේ නැහැ. හරිද? ඊට දමලා ගහලා නිකන් හිටියා. ඉතින් මෙතන ඉතින් ඔයාලට කැමති ටයිටල් එකක් දුන්නේ නැහැ. ඉතින් මම දෙන්න ඉතින් රවියා OP is live now කියලා. now no මෙතන ඩිස්ක්‍රිප්ෂන් එක හායි කියලා දෙන්නම්. ඉතින් මේක පබ්ලික්ද අන්ලිස්ටඩ්ද මොකක්ද? ඉතින් පබ්ලික් නේ බං. ඉතින් ලයිව් දාලා දාන්නේ. හරිද? ඊට පස්සේ මෙතන ඔයාලා කෙලින්ම ඉතින් දෙන්න ස්ටාර්ට් කියන එක. එතකොට connect into YouTube කියලා වැටෙනවා. ඉතින් මෙන්න මෙහෙ කරගෙනවා. ඉතින් load වෙනවා. ඉතින් දන්නවා dialog අනාගතයයි load වෙන්නේ හෙටයි. ඉතින් මෙතන start recording start කරන්න කියලා යනවා. ඉතින් ඔයාලා මෙතන කෙලින්ම start. ඔයාලා ඉතින් එතන start දීවා. ඉතින් connect into YouTube කියලා ඉතින් වැටුණානේ. ඉතින් guys YouTube එකේ ඉතින් වැටෙන්නේ නැති කියලා හිතනවා අනිවාර්යයෙන්ම. මේ මොකද දන්නවද මම දැන් ඒ ස්ක්‍රීන් රෙකෝඩ් එකේ එතනත් ලයිව් දාලා තවත් ස්ක්‍රීන් රෙකෝඩ් එකකින් තවත් ආපහු මේ දැන් මේ වීඩියෝ එක රෙකෝඩ් කරද්දී දෙන්නේ නැහැ. හරිද? දෙකම මේවා ගන්න දෙන්නේ නැති දෙකම රෙකෝඩ් කරන්න දෙන්නේ නැති මගේ මේ වීඩියෝ එක රෙකෝඩ් කරන ස්ක්‍රීන් රෙකෝඩ් එක නවතිනවා. හරිද? ඒකින් ඉතින් මට ඔයාලට එතන පෙන්නන්න දෙයක් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම හරියන්නේ නැති කියලා හිතන ඉතින් උඩින් ලයිව් කියලා මෙන්න මේ WhatsApp මම WhatsApp කියන තියෙන්නේ මම එතන ලයිව් කියලා වැටලා මෙතන මේ ෆ්ලෝටින් බටන් එකත් අපිට ඒක අර ප්‍රොමිෂන් එක නැතුව නිකම්ම ලබා දීලා තියෙනවා එක්ස්ට්‍රා කෝඩ් එකෙන්. ඉතින් ලයිව් දාන්නම ඉතින් ඒක ඉතින් අනිවාර්යයෙන් මේ ටූල්ස් ටිකත් ඉතින් බලන්න ඉතින් share my live කියලා තියෙනවා. අනම්මන ඉතින් එතන ටූල්ස් වගේ දීලා තියෙනවා. ඒකින් ඉතින් බය නැතුව යූස් කරන්න. ෆේස් කැම් එකත් අනිවාර්යයෙන්ම ඕන් කරගන්න පුළුවන්. ඉතින් කැමති කට්ටියට අනිවාර්යයෙන්ම ඉතින් මතක් කරන්න ඕන. මගේ channel එකට ඉතින් අලුත් වෙනවා subscribe කරන්න like කරන්න share කරලා දෙන්න. ඉතින් අපි ඉක්මනට 1k ම ගාමු guys. ගම්මට ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකකින් දෙයක් ගන්න නැති කියලා. මට ඉතින් පට්ට දුකයි. ඉතින් අරක පෙන්වන්න බැරි වෙච්ච එක ඉතින් කරන්න දෙයක් නැහැ. මොනවා කරන්නද? ඉතින් අනිවාර්යයෙන්ම සිග්නල් තියාගන්න නැත්තම් ඉතින් කියලා වෙනවා. ඉතින් මගේ wifi router ඔටෝ ඕෆ් වෙනවා බං. හරිද? දාන්න ගියාම මගේ wifi router එක ඔටෝ ඕෆ් වෙලා ආපහු ඔන්නේ limited connection කියලා. හරිද? ඒ තරමට මට සිග්නල් මදි. හරිද? live එකක් දාන්න. අනිවාර්යයෙන්ම ඉතින් සිග්නල් අදාගෙන නැත්නම් ඉතින් live එක lag වෙනවා බං. game එක lag වුණ නැත්නම් live එක lag වෙනවා. හරිද? ඒකින්ද අනිවාර්යයෙන්ම බලලා හදා ගන්න. එහෙනම් ඉතින් අදට මම යන්නම්. මම හිතනවා ඉතින් වටින වීඩියෝයක් වෙන්නද කියලා. එහෙනම් guys අපි කැපුණා.